Hi friends, ගොඩක් දවසකින් මට වීඩියෝ එකක් සිංහලෙන් කරන්න බැරිවුණු නිසාත් මම මේ කරපු වීඩියෝ එකේ මේ ඊයේ පෙරේද ගිය මහා විනාශය පෙන්නුවේ නැති නිසාත් මට හිතුණා ඒක ගැන ඔයගොල්ලන්ට යමක් ඉගෙන ගන්න කියලා දෙන්න ඕනේ කියලා. ඇයි මට මෙහෙම මිස්සුනේ කියලා. මොකද මේ ශාස්ත්‍රයේ ඇති කිසිම වැරදක් නැහැ. මේ ශාස්ත්‍රය හරියටම 100%ක්ම හරි. එකම වැඩේ තමයි අපි කරන වෙලාවට අපි ගන්න තීන්දුව අනුව තමයි මේවා මෙහෙම වෙන්නේ. ඒකයි. මොකද මම මේක මේ ෆුල් ටයිම් කරන එකක් නෙවෙයිනේ. අනිත් එක ඔයගොල්ලෝ දන්නා නමක්වත් මං කියන්නේ නැහැ. මම මේ කිසිම ලොකු දෙයක් මිනිසුන්ගෙන් රෙකග්නිෂන් එකක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි. මම මේ ශාස්ත්‍රයේ තියෙන මේ ශාස්ත්‍රයේ ලෝකේ තියෙන ඉහළම ශාස්ත්‍රය කියන එක පෙන්වන්න කරන දෙයක් මිසක් වෙන දෙයක් මෙතන නැහැ. ඇත්තටම මේ වීඩියෝ එක ගත්තත් බලලා තියෙන්නේ 248යි. ඉතාමත් සුළු ප්‍රමාණයක්. අර හෙට මොකද්ද මහා විනාශය එනවා කියලා දැම්මනම් එහෙම ආයි ඔක්කොම කෝටි ගණන් බලනවා. ඒක එහෙම තමයි. මේ වගේ දේවල් හැමෝටම හම්බ වෙන්නේ නැහැ. මේක හරියටම මේකට වාසනාවක් තියෙන්න ඕනේ. මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න. මේ ශාස්ත්‍රය හරිම එහෙම හැමෝටම පිටින් නැහැ. පිනක් තියෙන්නම ඕනේ. මේ සම්බන්ධයෙන් පිනක් කරලම තියෙන්න ඕනේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න. ඒක නිසා මේක මිස්සුනේ මගේ වැරදින් මිසක් මට වෙලාවක් නැති නිසා මිසක් මේකේ තියෙන වැරද්දක් නෑ. මේ ශාස්ත්‍රය නැතුව වෙන කිසිම ශාස්ත්‍රයකින් මේ වේද මොකද්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොන ගියත් කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් කලින් කියන්න බෑ. එහෙම කවදාවත් කියන්න පුළුවන් ශාස්ත්‍රයක් මේ ලෝකේ වෙන නැහැ. මේක විතරමයි තියෙන්නේ. මේක ඉතින් අර අපිට මේවා ෆුල් ටයිම් කරනවා නම් රිසර්ච් ස්ටාෆ් එකක් ඉන්නවා නම් අපිට පුළුවන් මේවා හරියටම හොයාගන්න. ඉතින් ඒක එහෙම කරන්න අමාරුයි. මොකද මම මගේ රස්සාව කරලා ජීවිතය කරගන්න කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා මම අකවුන්ටන්ට් කෙනෙක් කියලා. ඉතින් ඒකයි මෙතන තියෙන්නේ. දැන් මට ඔයගොල්ලන්ට කියන්න ඕනකම තිබුණේ ඇයි මට මේක මිස්සුනේ කියලා. අපි බලමු. මම මේ වීඩියෝ එකේ මම වීඩියෝ එක කිව්වා නරක දවස් මෙන්න මේවයි කියලා ලංකාවට ඇත්තට මේක ලොකු දෙයක් වුණේ නැහැ. පොඩි දෙයක් මේ වගේ මෙතන වුණා හෙල්ත් මේ වෙදර් සම්බන්ධ එකක්. අනිත් එක තමයි දැන් මේක මේ යන එක. මම මෙතන කියලා තියෙන්නේ early to mid December කියලා. ඇත්තට මේ ට්‍රාන්සිට් එක පටන් අරගෙන මාස 3ක් විතර වෙනවා. මාස 2ක් විතර වෙනවා. දැනට දැන් ඔය මේ මම මේක කියලා තියෙන්නේ මේ රාහු කේතු MEP එකට යනවා කියලා peak December 16th කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ආපහු මේ වහින්න අරගෙන අර මොන්සූන් ක්‍රියාත්මක වෙනවා. වහින්න අරගෙන දැන් ගොඩක් හැමතැනම රෙඩ් ඒව තාමත් දාලා තියෙනවා. මොකද ගොඩක් මේ කඳුවල පැලීම් අරමය තියෙන නිසා. හරිද? ඒ නිසා තමයි මේ නිසා තමයි ඒක පෙන්වන්නේ. මේක අනිවාර්යයෙන්ම weather related events තියෙන්නේ මෙතන. තේරෙනවද? ඊට පස්සේ රටේ ආදායමයි foreign relations එකෙන් පිට රටින් අය උදව් කරන්නේ ඒ වගේ එකක් මෙතන තියෙන්නේ. ඒකයි මම මෙතන කියන්නේ. දැන් මේකේ නිකම් මම හිතන්නේ මේ හරියට තියෙන්නේ මම කියන්නේ. Events earlier we had bad air quality and lot of rain and some wind events, like a storm and, kill a lot of animals at that time. That kind of stuff can happen here. Then the third one, mid-September, could be something to do with earlier. I need to go forward. This is also Rahu Ketu on MEP. Definitely weather events can happen. It can affect the income and foreign relations. දැක්කනේ මං එහෙම කියලා තියෙනවා weather events මේවට වෙනවා කියලා. නමුත් හේතුව දැන් ඇයි මට මේ මොකද්ද මේ ළඟදී ගියපු සයික්ලෝන් එක මිස්සුනේ. ඕගොල්ලන්ට මෙතනම පේනවා මම ඇත්තටම කන්සන්ට්‍රේට් කරන්නේ ස්ලෝ මූවිං ප්ලැනට්ස් විතරයි. හයියෙන් ඒවා ගන්නෙ නැහැ. මොකද හයියෙන් ඒවා යන්නේවා ගොඩාක් වෙලා යනවා එහෙම කරන්න.
මොකද ඉතින් මට එහෙම වෙලාවක් නැති නිසා තමයි එහෙම වුනේ. එහෙම නැති වුණා නම් මට අනිවාර්යයෙන්ම කියන්න තිබුණා නරක වෙදර් ඉවෙන්ට් එකක් එනවා කියලා. නමුත් මට කියන්න බෑ මෙන්න මේ දිත්වා වගේ එකක් එනවා මේ නිසාමයි මේ අනුව මෙච්චර ගාණක් මැරෙනවා කියලා එහෙම කියන්න බෑ. එහෙම කියන්න නම් මම මේ 1948 ඉඳන් වෙච්ච හැම ඩිසාස්ටර් එකක්ම ස්ටඩි කරලා බලන්න ඕනේ මොකද වුනේ කියලා. එතකොට මේ වගේ ට්‍රාන්සිට්ස් වලින් කොහොමද ඒක වෙන්නේ කියලා. තේරෙනවද? මොකද මේ පාස්ට් ඉවෙන්ට්ස් තමයි රිපීට් වෙන්නේ. මේ සයිකල්ස් යන්නේ. හරිද? ඔයගොල්ලෝ දන්නවා මගේ මේ අනිත් එක කියන්නේ මේවා තේරෙන්නේ නැහැ මේ ඔයා මේ පළවෙනි දවසට මගේ වීඩියෝ බලනවා නේ අනේ මේක තේරෙන්නේ නැහැ. ඔයාගේ වෙලාවත් නාස්ති වෙනවා බලලා ඇති වැඩකුත් නැහැ. මොකද මේක ඉගෙන ගන්නවා නම් වගේ අනිත් වීඩියෝ බලලා ඒක ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. නැතුව මේක තේරෙන්නේ නැහැ කවදාවත්. හරිද? මොකද මේ වගේ දේවල් දැන් ඔය ඕන තරම් වීඩියෝ තියෙනවනේ අරක මේක කියලා ඒව මිනිස්සු බලනවා ඕන තරම්. නමුත් මේ වගේ දෙයක් මං කරන්නේ කෙනෙකුට ඉගෙන ගන්නයි මේ ශාස්ත්‍රයේ තියෙන වටිනකම පෙන්වන්නයි. මම මෙතන කරන්නේ සැටර්න්, රාහු, මෙතන තියෙනවා රාහු කේතු, මෙතන තියෙනවා ජුපිටර්, මෙතන කේතු, රාහු කේතු. ඔය ටික විතරයි මම බලන්නේ. මොකද ඒවා තමයි ස්ලෝ මූවිං ප්ලැනට්ස්. ඒ වගේන් තමයි ගොඩක් ඉෆෙක්ට්ස් තියෙන්නේ. තේරෙනවද? ඒකයි මම කරන්නේ. මොකද රාහු කේතු හිමින් යන්නේ. සැටර්නුත් හිමින් යන්නේ. සැටර්න් අවුරුදු 2යි 3 කාලක් වගේ යනවා. මෙයා අවුරුද්දක් වගේ යනවා. මේ දෙන්න අවුරුදු 2කමාරක් වගේ යනවා. මාස 18ක් 19ක් වගේ යනවා. එහෙම නිසා තමයි ඕවා විතරයි මම කන්සන්ට්‍රේට් කරලා තියෙන්නේ. මගේ ප්‍රෙඩික්ෂන්ස් වල මම අනිත් එක බලන්නේ නැහැ මට වෙලාවක් නැති නිසා. හරිද? දැන් ඉතින් මම ඊට පස්සේ මම බැලුවා ඇයි මට මේක මිස්ුනේ කියලා. මම ඔයගලන්ට පෙන්නන්නම් මොකද ඇත්තටම එතන උනේ. මේකෙන් ඔයගලන්ට ගොඩක් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඇත්තට මෙතන ඔයගොල්ලන්ට මම කියලා තියෙන ඔයගොල්ලෝ අර ශ්‍රී ලංකා chart එක බැලුවා නම් මම කරපු ශ්‍රී ලංකා ඉංග්‍රීසියෙන් සිංහලෙන් මම හිතා දෙකම කරලා තියෙනවා. ඒක බැලුවා නම් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ලංකාවේ most malefic planet එක තමයි Mercury කියලා. තේරෙනවද? ඒකට අපි හැම වෙලෙම කියලා තියෙනවා MME කියලා. most malefic planet. එයා තමයි දරුණුම එක්කෙනා. මොකද එයා 8 අධිපතියා. හරිද? එතකොට මං කියලා දෙනවා අනිත් දෙන්න තමයි රාහු කේතු තමයි අපිට නරකට ඉන්නේ. අපිට හොඳට ඉන්නවා ජුපිටර්, සෙනසුරුත් හොඳට ඉන්නවා. ඊට අමතරව මෙයා ටිකක් වීනස්ව ගොඩක් කේතුගෙන් බලපෑම් තියෙන නිසා වීනස් සවුත් වෙලා තියෙනවා. ඒකයි. ඉතින් මම මේ කරන වීඩියෝ වල බලන්නේ ජුපිටර්යි, සැටර්න්යි, රාහුයි, කේතුයි. අනිත් අය බලන්නේ නැහැ. ඇත්තට මොකද මේගොල්ලෝ මාසෙකට වගේ සැරයක් එක සයින් එකකින් ඉඳන් තව සයින් එකකට යනවා. නමුත් ජුපිටර් ගත්තොත් අවුරුද්දකට සැරයක් යන්නේ. මෙයා ගත්තොත් අවුරුදු 2කමාරකට 3කට කිට්ටු වෙන සැරයක් යන්නේ. මෙයා යන්නේ අර මං කිව්වා වගේ මාස 18ක් 19ක් වගේ එහෙම කාලයක් යනවා. නමුත් මේ අය අපි ගත්තම සන් එහෙම සන් කියන්නේ රවිනේ, ජුපිටර් කියන්නේ ගුරු ග්‍රහයා, මර්කරි කියන්නේ බුධ ග්‍රහයා, වීනස් කියන්නේ සිකුරු ග්‍රහයා, සැටර්න් කියන්නේ සෙනසුරු ග්‍රහයා, රාහු කේතුන් තමයි, මාස් කියන්නේ කුජ ග්‍රහයා, මෝන් කියන්නේ චන්ද්‍රයා. ඔය ටික හරිද? එතකොට හේතුව වුණේ ඔතන අපි ඉස්සෙල්ලාම පළවෙනියෙන් මම ඔයගලන්ට හේතුව කියන්නම්. මොකද වුණේ කියලා. මේ most effective planet එක Mercury මේ දැන් ඔයගලන් ශ්‍රී ලංකාවේ chart එක බැලුවොත් එහෙම most effective planet එක Mercury මෙන්න මෙයාගේ උඩින් ගියා. කේතුගේ උඩින්. තේරෙනවද? මෙන්න මේ නිසා තමයි ඔය දිත්වා කුණාටුව ඇවිල්ලා අපිට මෙච්චර කරදරයක් කරේ. ඇයි එහෙම වුනේ? මේ Mercury slow down වුණා. සෑහෙන ඉතාමත් හදටම slow වුණා. අර රාහු කේතු වගේ slow වුණා මේ කාලේ. planet එකක් slow වෙලා දැන් malefic planet එකක් slow වෙලා
තව ප්ලැනට් එකකට ගහනවා කියන්නේ එයත් එක්ක ඉන්නවා කියන්නේ අර තත්ත්වයේ ඉතාමත් දරුණු. අන්න එහෙම වෙනවා. ඒ කියන්නේ ඉන්ටෙන්සිටි එක වැඩි වෙනවා. ඒකයි. එතකොට අපි බැලුවොත් එහෙම මෙන්න මෙදා තමයි ඔය මේක පටන් ගත්තේ. හරිද? මේකෙන් පිට මොනවත් වෙන්නේ නැහැ. කවදාකවත් මේ ශාස්ත්‍රය බොරු කරන්න බෑ කාටවත්. මේක තමයි දෙවිවරු ඒන්ජල්ස්ලා අපේ මේ ලෝකය කර්මය කියන එක පළ දෙන එක පවත්වාගෙන යන විදිය. මේන් පිට කිසි දෙයක් නෑ. මේ නොලෙජ් එක ලක්ෂයකට එක්කෙනෙකුට හම්බ වෙයි. ඊට මෙහා හම්බ වෙන්නේ නෑ. ඔය කොච්චර යුනිවර්සිටි නේ මොන ලෝකෙ හිටියත් ඒ අයට මේ දැනුම ලැබෙන්නේ නැහැ. මේක තමයි තියෙන ඉහළම දැනුම. ඕගොල්ලෝ මේක ඉගෙනගෙන බලනවා නම් හරියටම තේරෙනවා. මොකද මම මේ අවුරුදු 20 ගාණක් මේකේ පොල් ගෑවේ නෑ. මම අවුරුදු 20 ගාණක් මේක ස්ටඩි කරා. මම ඇමරිකාවේ ස්ටොක් මාකට් එක අවුරුදු 7ක් ස්ටඩි කරා. ඒ වයින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මොකද මේ ට්‍රාන්සිට් කොහොමද මේ කර්මය බලපාන්නේ කියලා. අන්න ඒකයි. ඒ හැම දෙයක්ම වෙන්නේ ජීවිතේ වෙන්න තියෙන විදියට. මේවත් ඒ ඉවෙන්ට්ස් වගේ තමයි. ඒක උනේ මම මෙතනින් උනේ මං කිව්වේ මේ ෆස්ට් හවුස් එකේ ඉන්න නේටල් chart එකේ කේතු ඉන්නවා 26යි 24. කේතු ඉන්නවා 26යි 24. එදා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මොකද්ද උනේ කියලා මෙතන. අපි බලමු MMP කියන එක්කෙනා සාමාන්‍යයෙන් ටිකක් හයියෙන් යන එක්කෙනෙක්. මාසෙකට සැරයක් වගේ කැරකෙනවා. ඒ කියන්නේ එක සයින් එකක් යනවා. දැන් බලන්න මෙතන 8යි. දැන් අපි බලමු නිකන් රාහු කේතු වගේ. බලන්න මේ රාහු වගේ 22යි 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 එකක දවස මේ දවස්නේ මෙතන තියෙන්නේ. හරිද? 22යි 22යි එයා මූව් වෙන්නෙම නැහැ. එක තැන තියෙන්නේ. මේ 21යි 21යි එහෙම යන්නේ. පේනවද? ඒ ස්ලෝ මූවිං ප්ලැනට්ස් ඒවා. එතකොට දැන් අපි බලමු සැටර්න් එහෙම ගත්තාම මෙතන 1 ඔය තියෙන්නේ. දවස් ගානටම මූව් වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඊට පස්සේ ආපහු හැරෙනවා. රෙට්‍රෝගේඩ් වෙනවා. රෙට්‍රෝගේඩ් එහෙම හැරෙනකොට තවත් ස්ලෝ වෙනවා. ඒකයි වෙන්නේ දැන් මේකේ ට්‍රාන්සිස් තියෙනවා නම් ඉෆෙක්ට් එක පේනවා. එතකොට ජුපිටර් ගත්තත් එහෙමයි. දැන් මේ 0 0 0 0 ඔය තියෙන්නේ දිගටම. ඔය 0 ඔය පේනවාද? දිගටම 0. ජුපිටර්ත් එක තැනක තියෙන්නේ. මොකද එයා හැරුණා. දැන් මෙන්න මෙදායෙන් පස්සේ වක්‍ර වුණා කියලා කියන්නේ ලංකාවේ විදියට. එතකොට වෙන්නේ ගොඩක් ස්ලෝ ඩවුන් වෙනවා. එහෙමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ට්‍රාන්සිට්ස් ඒ කියන්නේ හොඳ ඒවා ට්‍රාන්සිට්ස් තියෙනවා නම් පේනවා. නමුත් මෙතන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වැදගත්ම දෙකක් තියෙනවා. අපිට බලන්න ඕනේ මේ වගේ ස්ටෝම් එකක් මේ දිත්වා වගේ ස්ටෝම් එකක් එන්න මේකට මේ most malefic planet Mercuryට පුළුවන් උනේ කොහොමද කියලා. හේතුව තමයි අපි යන්නේ රාහු ජුපිටර් කාලයක්. අපි දන්නවා රාහු අපිට මැලෆික් කියලා. එයත් එක්කම තමයි ඉන්නේ. එතකොට ජුපිටර් හරිම වීක් මේ දවස්වල. පේනවද? මේවට කියනවා ඉන්ෆන්සි කියලා. ප්ලැනට් එකක් ඉන්ෆන්සි යනකොට ඒ ප්ලැනට් එකේ බලය අඩුයි. අර චූටි ළමයෙක්ගෙන් අපි යමක් ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා වගේ තමයි. එතකොට එහෙම වුණාම මෙයාගේ බලය අඩු වෙනවා. ඊට අමතරව අපිට ඉන්න අනිත් හොඳම ග්‍රහය සෙනසුරුත් බලය අඩුයි. මොකද එයත් ඉන්ෆන්සි ඉන්නේ. පේනවද? මේ ඉන්ෆන්සි ඉන්නේ මේ බිඳුවේ යන්නේ. දැන් මේ එහෙම ගිහිල්ලා දැන් 2 3 එහෙම ඉස්සරහට පොඩ්ඩක් ඉස්සරහට යනවා. දැන් ලබන අවුරුද්දේ වගේ නම් අයියෙන් යන්න පටන් ගන්නවා. ඕකයි වෙලා තියෙන්නේ. එතකොට මේ දෙන්නට අපිට ගොඩක් උදව් කරන්න බෑ වෙලාවට. එතකොට මෙයා ස්ලෝ ඩවුන් වුණාම මෙයා තමයි most malefic planet. මෙයාට තමයි කරන්නේ. දැන් අපිට බැලුවොත් එහෙම කේතු කියන්නේ sudden events. බලන්න මෙතන තියෙනවා කේතු කියන්නේ sudden events, crisis, right? Often sudden and unexpected. දැන් ඒක වෙලා තින්නේ එහෙම එකක් නේ. Leave the person feeling detached and outcome. Right from the outcome. ඒකයි.
the events happens quickly if a person මේක කෙනෙක් ගැන හිතලා ලියලා තියෙන දෙයක් මම මේ ගත්තේ ඊළඟට අනිත් එක තමයි Mercury as a eighth lord Mercuryට අපේ ලංකාවේ chart එකේ නෑ ලංකාවේ chart එකේ 12th lord sorry මේක planet of losses ඒ සම්බන්ධයෙන් කියනවා හරිද එතකොට මෙතන මර්කරිගෙන් වෙනවා sudden effects ඒ වගේ දේවල්මත් තියෙනවා. ඒකයි එතන තියෙන්නේ. 12th lord විදියට. හරිද? දැන් මෙතන උනේ බලන්න මේ මර්කරි මේගොල්ලෝ වගේ වුණා. ওই කාලේ දැන් සාමාන්‍යයෙන් මීට වඩා හයියෙන් යන්නේ. දැන් අපි මම මේ 2026 එක මේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ මේක ගොඩාක් වෙලා යන එකක් හරිම අමාරුයි මෙහෙම මේ වගේ වැඩ කරනකොට ගොඩක් වෙලා යනවා. මොකද එහෙම කරන්න බෑ. දැන් බලමු මේ ඉන්නේ මේ මර්කරි මේ 2026 මම මේ බලබල ඉන්නේ මොකද මේ පාර කල්පනා කරා මේ තේරුමක් නෑ මේ තුන විතරක් බලලා මොකද මට මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් මිස් වෙනවා කියන්නේ ඇත්තටම මේ ශාස්ත්‍රයේ වැරදි කියලා මිනිස්සු හිතන්න පුළුවන්. ඒක නිසා මම කල්පනා කරා ඔක්කොම අනිත් අයවත් ගන්නවා කොහොමද මූන්ව නම් බලන්න බෑ. ඒක දවස් දෙකෙන් දෙකට වෙනස් වෙන නිසා මේක නම් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් ඒවා try කරනවා බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි તો මර්කරි කියලා බලන්න මර්කරි යන විදිය දැන් මෙතන පටන් ගන්නවා. ජනවාරි 18 බිඳුවයි ඊට පස්සේ 2යි 4යි 5යි 7යි 9යි 10යි 12යි 14යි 16යි 17යි 18යි මම මේ කරගෙන යන්නේ මේවා ටික කන්ජන්ක්ෂන් මේ ලබන අවුරුද්ද වෙන ඒවා. එතකොට මෙහෙමයි යන්නේ. දැක්කද මේ ඊටමත් කොටි කාලෙකින් මාසයක් ඉවර වුණා. ඒ කියන්නේ එයා ඒ ටික මේ වුණා. දැන් බලන්න මෙතන තියෙන්නේ කැප්‍රිකෝන්. එයා පේනවද? මේ ඇවිල්ලා එක හවුස් එකක් කැප්‍රිකෝන් කියන්නේ අපේ දෙවනි fourth house no not fourth Capricorn කියන්නේ fourth house මේ හතරවෙනි ගෙදර ඒක හරි. ඒ fourth house එකේ මේ මේපී එක යන දවස මෙදාට හොඳ නෑ අපිට. ඒක එහෙම වෙනවා අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කල්පනා කරේ දැන් මේ දවසටත් හොඳ නෑ. ඉතින් මම මේවා මේ highlight කර කරන්න ඕන දේවල් තාම මම ඒක කරගෙන යනවා. ඒක ගොඩක් වෙලා යන නිසා ඒක තව කොහොම හරි දවස් ටිකකින් ඒ වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වැඩ ටික ඉවර වුණාම හැබැයි ඒක නම් ඉංග්‍රීසියෙන් කරන්නේ. දැන් බලන්න එතකොට මම ඔයගලන්ට පෙන්නුවා ඒකේ මර්කරි යන විදිය මෙතන 8යි 9යි 10යි 11යි ඊට පස්සේ 12යි පේනවාද මෙතෙන්ට ඇවිල්ලි ඉවරලා රෙට්‍රෝග්‍රේඩ් වෙනවා. වක්‍ර වෙන්න පටන් ගත්තා. ප්ලැනට් එකක් වක්‍ර වුණාම එයාගෙන් කරන ඉෆෙක්ට් එක තව වැඩි. ස්ලෝ වුණාමත් ඉෆෙක්ට් එක හෙනට වැඩි. මෙතන වක්‍රත් වෙලා ස්ලෝත් වෙලා තියෙනවා. තේරෙනවද? ඒකයි වෙලා තියෙන්නේ. දැන් මේ බැලුවොත් එහෙම මේ නොවැම්බර් 11 තමයි මේ වක්‍ර වෙන්න පටන් ගත්තේ. හරිද? දැන් එහෙම ගිහිල්ලා බලන්න 11යි 10යි වක්‍ර වෙනවා කියලා ආපස්සට යනවා. ඇත්තට වක්‍ර වෙනවා කියලා මේක අර විෂුවලි මේ අපිට පේන දෙයක් මිසක් අර මේ ග්‍රහය ටිකක් ඇදට ඈතට යනවන්නේ. ඒකයි මේලා තියෙන්නේ. එහෙමයි ඔය වක්‍ර වෙනවා කියලා කියන්නේ. නමුත් මේ අපේ ශාස්ත්‍රය අනුව වක්‍ර වුණ ග්‍රහයෙක්ගෙන් තියෙන ඉෆෙක්ට් එක හුඟක් වැඩි. හොඳ එක්කෙනෙක්ගෙන් නම් හොඳටම යමක් දෙනවා. නරක එක්කෙනෙක් නම් හොඳටම නරක දෙනවා. දැන් බලන්න මෙතන වෙන විදිය 11 තියෙනවා දවස් දෙකක් නේ 10 9 ඊට පස්සේ 8 7 එහෙම යන්නේ. තේනවද? 4 ගිහිල්ල ඉවර වෙලා මේ තියෙන්නේ මෙතන කේතු 26යි 24යි. පේනවද? 26යි 24 වෙන්නේ මෙන්න මෙදාට නොවැම්බර් 30 දවසේ. තේරෙනවද? අපි බලමු මොකද්ද මේ සයික්ලෝන් ඉවෙන්ට් එක වුණේ කියලා. පොඩ්ඩක් බලමු. මොකද්ද වෙලා තියෙන්නේ? 25th November මම මේක මේ AI වලින් ගත්ත ඒවා.
low pressure system develops right over the southwest bay uh, of Bengal near Sri Lanka. එතකොට 25 තමයි වැඩේ පටන් ගන්න. ඊට කලින් මේ වැඩේ පටන් අරගෙන තියෙනවා. මේ පැහැදිලිව මෙතන තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ. ඒකයි මේ ශාස්ත්‍රයේ තියෙන වටිනකම තියෙන්නේ. මේ ශාස්ත්‍රයෙන් දැන් අර ඔය චතුර මේක දන්නවත් දන්නේ නැහැ. මේ අර එයා කියලා තියෙන්නේ කවුද කෙනෙක් කිව්වා කියලා මෙහෙම එකක් එනවා කියලා. දන්නවද? මේක ඇත්තට එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක දන්න කෙනෙකුට කියන්න පුළුවන් මේ කාලේ නරකයි බෑඩ් මේ කියන්නේ වෙදර් ඉවෙන්ට් එකක් එනවා කියලා. ඒ කියන්නේ අපිට කියන්න බෑ මේ තැන් වල මේ නගර යන අය යනවා මේ නගර පිරෙනවා වතුර පිරෙනවා හරි ගම් වතුර ඒව කියන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ හරියටම මෙතනයි එහෙම කියලා. එහෙමනම් අපි හැම ගමකම chart එකක් දැනගන්න ඕනේ. හැම සිටි එකකම chart එක දැනගන්න ඕනේ. එතකොට පුළුවන්. ඉතින් තරම් අපිට යන්න පුළුවන් ශක්තියක් නැහැනේ. දැන් බැලුවොත් එහෙම මෙතන 25 low pressure එක පටන් ගන්නවා. 26 system rapidly intensifies. system එක ඉතාමත් හයියෙන් පටන් ගන්නවා. වැඩේ පටන් ගන්නවා 26 වෙනිදා මේ පිටියෙන්නේ. තේරෙනවද? එතකොට 27 system intensifies further to a cyclone, right? ditwa. එතකොට ඒ 27 වෙනවා. එතකොට මම 27 මේක දැක ගමන් මම දැනගත්තා oh my god මේක තමයි වුනේ කියලා. මට මේක මිස් වුනේ. ඒ මම මේ most effective most malefic planet එක කරේ නැති කියලා. එතකොට 27 ditwa makes landfall in Sri Lanka. පේනවනේ. එතකොට 28 ditwa tracks across island. පේනවද? එතකොට 29 the storm moves off Sri Lanka to re-enter the Bay of Bengal, right? මම 29 බලන්න අපි බලන්න 29 කොහොමද කියලා. මේ දවස් ටිකේ තමයි ඉන්ටෙන්සිෆයි වුනේ. පේනවද? හරියටම හරිනේ. අපේ කේතු ඉන්නේ 26යි 24යි. පේනවද? මෙතනයි වෙන්නේ. ඒ කියන්නේ මේ රෑ 12ට මේ planet locations දාලා තියෙන්නේ. මේ planet location 100ට 100ක් හරි කියන්න බෑ. මොකද ඔයගොල්ලන්ට මම අර එපිමෙරිස් ගැන කියලා තියෙනවා. මේ එපිමෙරිස් එක අනුව තමයි එහෙම වෙන්නේ. ඉතින් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද අපි පාවිච්චි කරන්නේ ලහිරිනේ. මේ ඉන්දියාවෙන් හදපු ලහිරි අයනම්ස තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් එක අයනම්ස තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක ගොස්පල් කියලා ගන්න බෑ. දැන් මේ කුණාටුව 29 වෙනිදා ලංකාවෙන් එළියට යන්න පටන් ගත්තා. දන්නවනේ ඒක? ඊට පස්සේ 30 වෙනි ඒ කියන්නේ 29 රෑ වෙනකොට වගේ හවස 6:00 7 වගේ වෙනකොට ගියා එළියට. ජැෆ්නා වලින් උඩට ගියා. හරිනේ එතකොට අපිට 30 වෙනිදා අපිට රිලීෆ් එකක් තිබුණා. එදා වැස්සත් අඩු වුණා. මේ එහෙමයි වෙන්නේ. ට්‍රාන්සිට් එක පීක් එකක් වුණාන් පස්සේ ඊට පහුවෙනිදා හොඳයි. ඊට පස්සේ ආපහු හිමින් පොඩ්ඩක් වැඩි වෙනවා. තේරුණාද? එතකොට මං කිව්වේ පළවෙනි මේ දෙක අතර ඔක තියෙන්නේ 30යි 1යි අතර. මොකද අපිට හරියට මේවා දවසට කියන්නේ දවසටම ගන්න බෑ. මොකද මේ ඒවා ඩිග්‍රීස් අනුවනේ වැඩ කරන්නේ. මේක අනිවාර්යයෙන්ම හරිම අයනම්ස එකකට තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා පළඳට අපිට හුඟක් පායලා එහෙම වැඩක් කරගන්න පුළුවන් වුණා. මේ කියන්නේ මොකද්ද ඩැමේජ් එක කියලා ඇසස් කරගන්න පුළුවන් වුණා මේ දවස් දෙක තුන. එහෙමයි වෙන්නේ. මෙතන තමයි පීක් එක තිබුණේ. 29 හවස තමයි යා එළියට කියන්නේ හවස තමයි යා ඉන්දියාවට පැත්තට ගියේ ජැප්නා වලින් උඩට. මේ දවස්වල තමයි හොඳටම ඩැමේජ් එක දුන්නේ. ඒ කියන්නේ 27 28 හොඳටම දුන්නා බෙහෙත්. ආයි කිසිම කතාවක් නැතුව. ඕකම තමයි. අන්න එහෙමයි වෙන්නේ. මේ කේතු උඩින් ගිය නිසා තමයි ඒක වුනේ. ඊට පස්සේ දැන් අපි ඉන්නේ අද කවද්ද? අද මම මේක කරන්නේ 11 වෙනිදා. දෙසැම්බර් මම ඇත්තට මේක 27 දැක්ක ගමන් මම දන්න යාළුවන්ට එහෙම ලියලා ඇව්වා අයියෝ අපරාධ මට මේක මිස් වුණා. මේක 29 වෙනිදාට 30 වෙනිදා වෙනකොට මේ 30 වෙනිදා වෙනකොට මේකේ ඉෆෙක්ට් එක අනිත් පැත්තට හැරෙනවා කියලා මම එහෙමම ලියලා ඇව්වා යාළුවන්ට.
ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙනවා. එහෙම නැතුව වෙන විදියක් වෙන්නේ නැහැ. මේ ශාස්ත්‍රය මේ ශාස්ත්‍රයෙන් තමයි මේ විදියටම තමයි අපේ කර්මය ඵල දෙන්න වැඩ කරන හමුදාව උඩ ඉන්නවා. හමුදාවක් අපිට පේන්නේ නැති වුණාට අන්න ඒ හමුදාව වැඩ කරන්නේ මෙන්න මේ ශාස්ත්‍රයට. අන්න ඒකයි උතන තියෙන වැඩේ. එහෙමයි. ඊට පස්සේ දැන් අපි එක ඉඳ ඊට පස්සේ ආපහු පොඩ්ඩක් ඉතින් මේක අඩු වෙගෙන ආවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි මම අර කියපු එක. මොකද මේක පීක් වෙන්නේ 16. මේක පීක් වෙන්න පුළුවන් 15, 16 හෝ 14. මොකද මට 95ක් ෂුවර් මේ 16 කියලා. නමුත් අර MEP එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක වෙන්න පුළුවන් 17 වගේ. දැන් ඔතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ දන්නවා. දැන් මම අද ඔය ටීවී එක බලාගෙන ඉන්නකොට දැන් මේගොල්ලෝ කවුද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හරි මොකකින් හරි කියනවා දැන් ආපහු වගා කරන්න කියලා. ඒගොල්ලන්ට මේ ගැන කිසිම අයිඩියා එකක් නැහැ. මෙන්න මේක ගැන. මේ ට්‍රාන්සිට් එක ගැන බිඳුවකවත් අයිඩියා එකක් නැහැ. එහෙම මේක දැනගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි මාසේ මැද වෙනකන් ඉඳලා අපි පටන් ගමු වැඩ කියලා. මොකද දැන් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ IV ටිකක් ඉහුවා වැස්ස ඇවිල්ලා ඒකත් ගහගෙන ගියා කියලා. තේරෙනවද? ඒ මොකක්වත් නිසා නෙමෙයි මේක නිසා. මේ ට්‍රාන්සිට් එක වැඩ කරනවා මේ දවස්වල. මේ තියෙන ශ්‍රී ලංකා chart most effective point එක මට දෙන්නේ 18.36යි කියලා. 18.36 නම් මේකේ පීක් එක තියෙන්නේ 16. මේ තියෙන්නේ 18.36. මේ රාහු කේතු එනවා. මේ රාහු කේතු ස්ලෝ එන්නේ. ඔයගලන්ට පේනව නේද? ඒක නිසා අනිවාර්යයෙන්ම weather events මේ දවස්වල තියෙනවා. මේ දවස්වල අනිවාර්යයෙන්ම තියෙනවා. තේරෙනවද? ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාස්ත්‍රය හරියට දැනගන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මේ මිනිස්සු මේ වෙලාවක් බලලා කියන දෙයක් නෙවෙයිනේ. මම මේවා කියන්න නම් මේ planet locations හරියටම දශමයට හරියට තියෙන්න ඕනේ. ඒකයි මම ඔයගලන්ට කිව්වේ මම දන්නේ නැහැ මේ ලහිරි අයනම්ස වලින් හදන එකද සම්පූර්ණයෙන් හරි නැත්නම් අනිත් අයනම්ස ගොඩක් මම අර වීඩියෝ එකක් කරලා තියෙනවනේ ඒක ගැන. දැන් කියන්නේ 15 වෙන්නත් පුළුවන් 14 වෙන්නත් පුළුවන්. මොකද 14 වුණොත් අපේ MEP එක 18.49යි. 15 වුණොත් 18.45යි. 16 වුණොත් නේ 16 වුණොත් අපේ ඒක දැන් මම සාමාන්‍යයෙන් මම අරන් තියෙන්නේ මගේ මේක යනවා මේ තියෙන්නේ 18.36යි. මේක තමයි MEP එක right. එතකොට මම එහෙම අරගෙන කියන්නේ මෙන්න මේ දවස් ටික නෙගටිව්. මම කිව්වේ ඒක නිසා අනිවාර්යයෙන්ම weather events හැදෙන්න පුළුවන් කියලා මේකේ මම පැහැදිලිව කියලා තියෙනවා. මට මිස්සුන weather event එක තමයි මර්කරිගෙන් වෙච්ච එක. අන්න ඒකයි වෙලා තියෙන්නේ අතන. මෙයාගෙන් තිබුණු කරදරේ තමයි මට මිස්සුනේ. මොකද මං හිතුවේ නෑ මෙයා මෙහෙම ස්ලෝ ඩවුන් වෙනවා කියලා. කවදාවත් එච්චර තත්යකට හිතුවේ නැහැ. ඒ කියන්නේ මම කොහොමනම් මේ ප්ලැනස් ටික ගණන් ගන්න නැහැ. මොකද ඒ ගණන් ඒව ගොඩක් අමාරුයි කරන්න. මොකද ඊට පස්සේ ගිහිල්ලා බලන්න ඕනේ මේ ගිය අවුරුද්දේ මොකද වුනේ? කලින් අවුරුද්දේ මොකද වුනේ? ඊළඟ අවුරුද්දේ මොකද වුනේ? නමුත් මං ඊට පස්සේ දැන් ටිකක් කල්පනා කරා මේක ටිකක් බලන්න ඕනි කියලා මං AI මම පාවිච්චි කරන්නේ Gemini. දැන් ඔයගොල්ලන්ට ඕනනම් තව පොඩ්ඩක් මේකෙන් කියලා දෙන්න පුළුවන්. මම මේක ගැන කිව්වොත් එහෙම මේ ෆස්ට් හවුස් එකනේ. මේ ෆස්ට් හවුස් එක උඩින් තමයි ගියේ මේ මර්කරි. ෆස්ට් හවුස් කියන්නේ මොකක්ද කියලා මම මේකේ මට ඇත්තටම ලියන්න බෑ. national identity, national vitality, sovereignty, leadership, current state and physical land.
geography and topography, right? මෙතන තියෙනවා physical land including mountains, plains and major geographical divisions. දැන් මෙතනටනේ වැදුනේ. කේතු කියන්නේ මර්කරි මේක උඩින් ගියේ. මේ එක උඩින් එක house එකේ ගියේ. එතන ඉන්නවා කේතු. එතකොට කේතු කියන්නේ significations of 8th house. Okay. Let me see. කේතු කියන්නේ Mercury. Okay, where are you? Ketu. කේතු කියන්නේ හැම වෙලේම destruction ඒව කරන එක්කින. මේ තියෙන්නේ කේතු. Right? Occult and research. Sudden events and crises. බලන්න crises often sudden, unexpected and leave the person's feeling detached. ඇත්තටම මම මේ country එකක් ගැන කියලා නෙවෙයි ලිව්වේ. මම මේක country එකක් ගැන තමයි අහන්න තිබුණේ. හරිනම් longevity and health මේවා nation එකටත් ගන්න පුළුවන්. තේරෙනවද? ඇත්තට මෙතන වෙන්නේ sudden events and crisis. කේතුගේ. ඒකයි වුණේ. මෙතන Mercury ඒක උඩින් ගියා. Mercury ඇවිල්ලා planet of losses. මේක උඩින් යනකොට most malefic විදියට මේ දෙන්නම එකතු වෙලා තමයි ඔය destruction එක කරේ. හරිද? එතකොට ඒ transit එක ඉතින් ඔයගොල්ලන්ට මේ පැහැදිලිවම පේනවා. මෙතනින් එහා වෙන මොනවත් නැහැ. හරිද? ඊට පස්සේ දැන් මේ එන transit එක තමයි මම කිව්වේ මේ රාහු කේතු මේ slow down වෙච්ච රාහු කේතු එනවා most effective point එකට. ඒකයි වෙලා තියෙන්නේ. ඒක දැන් දමකවර 16 වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට මේ වැස්ස ආරෝමය දැන් මොන්සූන් නේ වැස්ස සමහරවල් ලෑන්ඩ් ස්ලයිඩ්ස් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ කාලේ. අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. හේතුව ඒක දැන් ඔය රෙඩ් නෝටිස් දීලා තියෙනවානේ මොකද්ද බිල්ඩින් මොකද්ද ඒගොල්ලන්ට කියන්නේ නමක් මතක නැහැ. ඉතින් ඒගොල්ලෝ රෙඩ් නෝටිස් දීලා තියෙන මේ රෙඩ් නෝටිස් දීලා තින්නේ මේවා නිසා තමයි වෙන නිසා නෙවෙයි. මේ පිට කිසි දෙයක් වෙන්නේ නැහැ ජීවිතේ. නමුත් අනිත් එක තමයි බලන්න මේ ඒ කියන්නේ country එක මොකක්ද ඒකට කියන්නේ ඇජෙන්ඩා එක. එහෙම නැත්නම් country එක වෙන්න තියෙන දේවල් කෝඩිනේට් වෙලා වෙන හැටි බලන්න හරිම පුදුමයි. දැන් ඕගොල්ලෝ දන්නවා මම මේ ගොඩක් මේක වටිනවා ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් නම් මේ දවස්වල යනවා දැන් මං කියන්නේ මේ රාහු කේතු හුඟක් රාහු කේතු ජුපිටර් ස්ලෝ ඩවුන් වෙලා හිටියා කියලා මෙහෙම. දැන් මෙතන ඊට පස්සේ ඔන්න දැන් එයා ආපහු ජෙමිනයි කියන්නේ ලංකාවේ ජෙමිනයි කියන්නේ මේ වාසනාව සම්බන්ධ ග්‍රහයක්. වාසනාව සම්බන්ධ ගේනේ මේක තමයි ඒක. ඒකට එනවා රිවර්ස් වෙලා. හරිද? එතකොට දැන් ස්ලෝ වෙන්නේ. නමුත් මෙයා අපිට ගොඩක් බෙනිෆිට් ප්ලැනට් එකක්. තේරෙනවද? මේ එන්නේ කොහාටද? එන්නේ මේ වීනස් ළඟට. වීනස්ට ඇස්පෙක්ට් වෙනවා. වීනස් කියන්නේ අපේ ලංකාවේ ලග්න ලෝඩ්. ලංකාව ඇත්තට අයිති වීනස්ට. දැන් ඕගොල්ලන්ට පේනවා නේද මිනිස්සු අපේ රටේ මිනිස්සු පිටරට ඉන්න අපේ අය පිටරට රටවල් වල විශේෂයෙන්ම ගෑනු අය අපිට උදව් කරනවා පේනවා. අදත් මන් දැක්කා මේ ගොඩක් ඇම්බැසඩර්ස්ලා ටිකක් එකතු වෙලා කට්ටියම ඇවිල්ලා ඉවර වෙලා ප්‍රෙසිඩන්ට් හරි කවුරු හරි ෆොරින් මිනිස්ටර් ළඟට ඇවිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ පර්සනල් සල්ලි දීලා තියෙනවා. එතන හිටියපෙ ගොඩක් අය හිටියපු ගෑනු අය. තේරෙනවද? එතකොට ඕගොල්ලෝ ගත්තොත් එහෙම ලංකාවේ ඔය World Bank agent කවුරු හරි ඉන්න කෙනෙක් එයාත් ගෑනු කෙනෙක්. එයාත් කියලා තියෙනවා ලංකාවට ණය ගෙවන්න බෑ උදව් කරන්න කියලා. තේරුණාද? ඊට අමතරව World මොකද IMF උනත් එතනත් ඉන්නේ ගෑනු කෙනෙක්නේ ජෝර්ජියවා. ඒ වගේ අයගෙන් අපිට උදව් තියෙනවා. බලන්න ඇමරිකාවේ කවුද ඇම්බැසඩර් ඒත් ගෑනු කෙනෙක්නේ. ඒ අයගෙන් ගොඩාක් උදව් තියෙනවා. හේතුව තමයි මේ ජුපිටර් ඇස්පෙක්ට් කරනවා 5th ඇස්පෙක්ට් එක තියෙනවා 9th ඇස්පෙක්ට් එක තියෙනවා
වීනස්ට මේකයි වෙන්නේ දැන් මෙතන යන ජුපිටර්ට මෙයාව පේනවා මෙතන ඉන්න වීනස්ව. ඇයි මෙතන ඉඳන් 7ක් ගත්තම මෙහෙම 7යි ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි මෙතන පේනවා 1 පේනවා ජුපිටර්ට. ඊට පස්සේ 6යි 7යි මෙතන පේනවා 8යි 9යි මෙතන පේනවා. ඔයගොල්ලෝ දන්නවා මේ කතාව. ඒක නිසා මේ වීනස්ව පේනවා. වීනස් කියන්නේ ලංකාවේ හදවත. ලංකාවේ පළවෙනි එක්කෙනා. මං කිව්වේ අර ෆස්ට් හවුස් එක කියලා. දැන් අර ෆස්ට් හවුස් එකේ මොනවද තිබුණේ කියලා බැලුවේ අපි. ෆස්ට් හවුස්. මෙන්න මේවට උදව් වෙනවා. ජුපිටර් මේ දවස්වල පේනවද? අපිට සල්ලි හම්බ වෙනවා මිනිස්සුන්ගෙන් ලැබෙනවා. ඕක අනිවාර්යෙන්ම යනවා. දැන් මිනිස්සු එහෙම දැන් ඉස්සර කාලේ අපි කවදාවත් දැකලා නැහැනේ දකුණේ මිනිස්සු ගිහිල්ලා උඩරට ගෙවල් වල හරි අනිත් කොහේ හරි හානි වෙච්ච පැත්තක ගිහිල්ලා ගෙවල් හොදන්නේ නැහැනේ. එහෙම දේවල් කලින් ඉන්න ඔය හොර නායකයෝ හිටපු කාලෙක එහෙම දේවල් වුණෙත් නැහැනේ. නමුත් ඒක ඒ නායකයෝ නිසා නෙවෙයිමනේ. එහෙම නෙවෙයි. ඒකක් තියෙනවා එතන. මොකද ජුපිටර් කියන්නේ දෙයියෝ අනිවාර්යයෙන්ම රටක් හොඳට වරකම් කරන්නේ නැතුව මිනිසුන්ට උදව් කරන රටකට දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔය මාස් මොබිලයිසේෂන් එකක් වෙලා තියෙන්නේ. දැන් බලන්න ඉස්සර ඔෆිසස් වලින් මිනිස්සු පොඩි හාල් කිලෝ එක දෙක හරි එකතු කර දෙනවනේ ඔය ටීවී ස්ටේෂන්ස් වලටයි හරියටයි මෙහෙටයි. අනිත් එක තමයි මේ ආණ්ඩුවට සල්ලි දෙනවනේ ගොඩ හරියක්. ඒ ඔක්කොම එන්නේ මෙන්න මේ ට්‍රාන්සිට් එකේ හින්දා. බලන්න දැන් මෙතන ලොකු ඩිස්ට්‍රක්ෂන් එකක් වුණා. මෙතනත් තා පොඩි ප්‍රශ්න තියෙනවා. හරිද? ඒ වුණත් මේ අපිට ලැබෙන දෙයි මිනිස්සුන්ගේ තියෙන උනන්දුවයි උද්‍යෝගයයි අපිට ලැබෙන සල්ලි ඔය දැන් ඔය ප්‍රෙසිඩන්ට්ස්ගේ ඔෆිස් එකෙන් දාලා තියෙන මේ අරමුදල් වලට එහෙම අනිවාර්යයෙන්ම සල්ලි හම්බ වෙන මේ දවස් වෙනකන් ඔය විදියටම තවත් ඉන්ටෙන්සිෆයි වෙලා හම්බ වෙනවා. මිනිස්සුන්ට එහෙමත් දෙනවා. ඒක වෙන්නේ දෙසැම්බර් 31යි ජනවාරි 1 වෙනිදා අතර. මොකද වීනස් ඉන්නේ 27යි 13. පේනවද මෙතන 27යි 13. එතකොට 27යි 13ට ජුපිටර්ගේ ඇස්පෙක්ට් එක එන්නේ මෙතන 27යි 18 මෙතන 27යි 10. ඉතින් මේ දෙක අතර තියෙන්නේ. පේනවද? ඊට පස්සේ ඔය ඒ තියෙන ලොකුම උවමනාව අඩු වෙනවා. ඊට අමතරව දැන් ඔය පටපට ගාලා හදනව නේද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටික ඒව ටික දැන් ඔය අපිට මොනවාද බ්‍රිජස් ආරාමය ඔක්කොම හම්බ වෙලා මිනිස්සු මහන්සි වෙලා පාරවල් හදනව නේද එකතු වෙලා. මෙන්න මේ ස්පිරිට් එක මෙතන තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේකෙන් කරන්නේ අර හානිය වෙච්ච එක පූර්ණේ කරන්න උදව් කරනවා. ඉතාමත් අදින් උදව් කරනවා. මේ දවසින් පස්සේ මේක තවත් හොඳයි. මොකද මෙතන මේ නෙගටිව් ඉෆෙක්ට් එක තියෙනවා. ඒ නෙගටිව් ඉෆෙක්ට් එක ඉවරුණාන් පස්සේ දිගටම තියෙනවා මෙන්න මේ දවස් වෙනකන්. ඊට පස්සේ හිමින් අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඕකයි. විශේෂයෙන්ම අපිට පුළුවන් නම් අපි දන්න ගෑනු ප්‍රයිම් මිනිස්ටර්ස්ලා එහෙම දන්න රටවල් ගැන කන්සන්ට්‍රේට් කළාම ඉල්ලන්න අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. මොකද ලංකාව වීනස්ට අයිති රට. ඒකයි. මේක ගොඩක් මිනිස්සු මා වැරදියට හිතාගෙන ඉන්නවා මේක ලංකාව මේ කැප්‍රිකෝන් කියලා. එහෙම එකක් නෑ. සම්පූර්ණ වැරදි කතාවක්. මම අනිත් අය වැරදි කියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕන එකක් කරගත්තු දෙයක්. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. නමුත් මේ ශාස්ත්‍රය ඇවිල්ලා පුදුම ශාස්ත්‍රයක්. මේවා ආයි ඉගෙන ගන්න තියනවා නම් ආයි මම නම් සංසාරේ ගොඩක් පින් කළා දෙනවා. මම කියන්නේ අනේ මාව ආයි නම් ඉපදෙන්න එපා. මොකද මට මේ ශාස්ත්‍රය ආපහු ලැබෙන්නේ නැහැ මේ විදියට කියලා. මොකද මේ දැනුම තියෙන මිනිස්සෙක් කවදාවත් වරකම් කරන්නේ නැහැ. අනිත් එක තමයි දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල දැන් ඉස්සර ගිය අවුරුදු වල ගියේ රාහු කාලය. දැන් මේ අවුරුද්දෙත් කලින් ගියේ රාහු කාලය නේ. එතකොට රාහු කාලය කියන්නේ රැවටීම, බොරු කීම, ඒවා හරීම ඉහළින් කරන කාලයක්. නමුත් ජුපිටර් කාලේ මිනිස්සුන්ට රවට්ටන්න අමාරුයි. දැන් ඔය පොලිටිෂියන්ස්ලා ඔය කියන බොරු
ඒගොල්ලෝ බොරු කිය මේක කලින් දැනගත්තා මේක කලින් දැනගත්තා ඇයි මොකක්වත් කරේ නැති කියලා කිසි කෙනෙකුට මේක කියන්න බෑ. මේ ශාස්ත්‍රයෙන් ලැබෙන කිසිම දෙයකින් කියන්න බෑ. එහෙම කොහොමවත්ම කියන්න බෑ. ඉතින් ඒ මිනිස්සු තනිකර කරන්නේ බොරුවක්. ඉතින් ඒ දෙයියෝ ඒගොල්ලෝ දිහා බලලා hina වෙනවා. මොකද මේ මිනිස්සු කියන්නේ බොරු කියලා අතේම අහු වෙනවා. දැන් බලන්න අර දෙරණේ ප්‍රශ්නේ වුණත් ඒගොල්ලන් අහු වුණානේ කෙලින්ම. බොරුවක් දියත් කරන්න ගිහිල්ලා එකපාරටම තේරෙනවද? ඒකයි මේ දවස්වල මොලයක් තියෙන මිනිස්සුયો බොරු කරන්න යන්නේ නැහැ. අනිත් එක මම කියන්නේ දැන් ඉතාමත් විශාල ගණන් වලින් ඉතින් ආණ්ඩුවේ අය හොරකම් කරන්නේ නැති නිසා විශාල ගණන් වලින් මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල් යනවනේ දැන්. මොකද ඒක ලොකු දෙයක් ඒක. ඒ කියන්නේ ලැබෙන දේවල් දෙන්නත් ඕනේ. එතකොට එහෙම දෙනකොට ඔය ඉන්න සමහර නිලධාරීන්ට හිතෙන්න පුළුවන් මේක ටිකක් හොරකම් කරගන්න මටත් පුළුවන් ගයක් හදාගන්න ඒව කියලා. නමුත් ඒව කරන්න යන්නේ හරිම මෝඩ මිනිස්සු අතේම අහු වෙනවා. මොකද මේ ජුපිටර් පීරියඩ් එකක් කියන්නේ ජුපිටර් කියන්නේ ජස්ටිස්. නීතිය සහ ජස්ටිස්. ඒ කියන්නේ මොකද්ද කියන්නේ මේ මිනිස්සුන්ට හොරබරකම් කරලා හරියන්නේ නැහැ. ඒව කරලා කවදාවත් දිනන්න බෑ මේ වගේ කාලයක. අනිවාර්යයෙන්ම අහු වෙන ඊට අමතරව ඉතාමත් ලොකු පව් කරගන්නේ. ඒකයි මම කියන්නේ. දැන් ওই පොලිටිෂියන්ස්ලා හිතාගෙන ඉන්නවා ඉස්සර කාලේ කොච්චර හොරකම් කරපු මිනිස්සුද දැන් නිකන් කතා කරන්නේ ආයි ඒගොල්ලෝ තරම් සුදු නෑ කියලා. උන්ට මොන බොරු කිව්වත් මේක කඩන්න බෑ. එහෙම වෙන්නේ නෑ. මේ අනිවාර්යයෙන් මේ ලැබීම් ලැබෙනවා. ඒකයි උනේ. මෙහෙමම තමයි අර කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා වගේ. එහෙම තමයි. ඉතින් මේ අපිට නරක දෙයක් වුණා. මෙතනත් ටිකක් තියෙනවා නරක දවස් ටිකක් මෙතන. ඒක නිසා දැන් ෆාමර්ස්ලා හැම හරි මෝඩ වැඩක්. මේ මිනිස්සු මේ මාසේ මැද වෙනකන් ඒව කරන්න හොඳ නැහැ. මොකද අනිත් වැස්සක් ඇවිල්ලා ආපහු ඔක්කොම පොදගෙන ගියාම මේ මිනිස්සුන්ට ආපහු මුරු වපුරන්න වෙනවනේ. ඒකයි ඉතින් මේ නොලෙජ් එක එහෙම කාටවත් ආණ්ඩුවට යන්නෙත් නැහනේ. ඔකනේ වෙලා තියෙන්නේ. ඒකයි ඉතින් මට හිතෙනවා දැන් මේ මගේ අදහස කෙනෙකුට ඉගැන්වීම මම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේක කරේ. මං හිතනවා ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් විතරක් අහන්න. එහෙම නැත්නම් මේ උත්සාහ කරන්න මේක ඉගෙන ගන්න. මේක හරිම වටින දෙයක්. හොඳයි එහෙනම් මම දැනට මේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා ඇති. මං එහෙනම් දැනට නවතින්නම්. අපි බලමු මම බලාපොරොත්තු වෙනවා මේක කොහොම හරි තව සතියක් දෙකක් වගේ මහන්සි වුණොත් මේකට ටිකක් හරි කරගන්න පුළුවන්. ඒ සෑහෙන කාලයක් යනවා මේක කරන්න. හරියටම කරනවා නම් මොකද මම මේ AI හරහා මේවා දාගත්තට මේ ලොකේෂන්ස් හරියට හරි නැහැ. මේවා 100%ක් ආපහු ටෙස්ට් කරන්න ඕනේ. ඒකයි වෙලා තියෙන්නේ. සමහර තැන් දැන් සමහරලාට මේ කැප්‍රිකෝන් කිව්වට ඒක වැරදි එකක් වෙනවා. ඒ කියන්නේ මොකද මේ OCR වලටනේ මේවා වෙන්නේ. අර PDF එකක් Excel වලට කන්වර්ට් කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඔතන තියෙන්නේ. ඒක නිසා මට ආපහු ඩබල් චෙක් කරන්න ඕනේ මේ ඔක්කොම ටික. ඉතින් ටික කාලයක් යනවා මේක කරගන්න බලනවා. මේ මාසේ ආගට හරි ලබන මාසේ මුලදී හරි මේක කොහොම හරි මේ ටික කරන්න ලංකාව ගැන ඊට වඩා හොඳට කරන්න. මොකද හේතුව මම මේ දැන් මර්කරි ගැන විශේෂයෙන්ම දැන් කල්පනා කරනවා. ඔන්න බලන්න මර්කරි ආපහු රෙට්‍රෝගේඩ් වෙනවා. මෙන්න මේ හරිය. මාර්තු වල පේනවා. එහෙම තියෙනවා. ටිකක් ස්ලෝ ඩවුන් වෙනවා. පේනවනේ 23යි 22යි. අනිත් එක තමයි මම ඒක ඉවර කරන්න කලින් කියන්න ඕනේ මං කල්පනා කරා දැන් මේවා කොහොමද අඳුරගන්නේ කියලා. හරිද? දැන් මේ මොන වගේ දෙයක් වෙයිද කියලා අනිවාර්යයෙන්ම වෙදර් ඉවෙන්ට්ස් තමයි කොහොමද වෙන්නේ කියලා. මං ඊට පස්සේ මං ජෙමිනා වලට ඇහුවා ලංකාවේ මේ වගේ සයික්ලෝන්ස් බුණ කාල මොනවද කියලා මීට කලින්. මොකද මට මර්කරි ඕකේ ගිය තැනක හොයන්නවත් බෑ. එහෙම හරි අමාරුයි. මොකද මැනුවලි කරන්න බෑ ඒක කොහොමවත්. ඒක නිසා මම නිකන් ඇහුවා මේක දැන් මේකෙන් මට කියනවා tropical cyclone Mora indirect effect එකක් තිබිලා තියෙනවා. කවද්ද 28 මේ 17. තේරෙනවද? ඊට පස්සේ මෙතන depression in southwest monsoon. ඒක 14th May 16.
හරිද? නමුත් මම බැලුවේ මොකද්ද මේ වගේ ට්‍රාන්සිට්ස් කියලා. මොකද ඒ ට්‍රාන්සිට්ස් වල ඉන්නේ මේවා පෙන්වන්නේ. අනිත් දැන් බලන්න මේ මර්කරි 7 ගිහිලා තියෙනවා මේ වෙලාවේ. දැන් ඔයා බලන්න මෙතනත් එයා පීක් ඩේ මෙතන දීලා තියෙන්නේ එයා 25th November කියලා. ඇත්තට මේක උනේ 28 නේ. හරිද? කියන මේ දවස් එහෙම පොඩි වෙන්න පුළුවන්. මොකද මට මේවා රිසර්ච් කරන්න වෙලාවක් නැහැ. දැන් මෙතන බලන්න මේ මෝරා කියන එක මර්කරි ගිහිල්ලා ඉන්නේ 7. බලන්න ඇයි මර්කරි 7 යන්නේ කියලා. මර්කරි 7 යනකොට එක පේනවා. තේරෙනවද? එතකොට මෙතන රාහු ඉන්නවා. මර්කරි මේ රාහුට කිට්ටු වුණාම මේ රාහු කේතු ඇක්සිස් එකේ යන්නේ. අන්න ඒ නිසා අපිට පැහැදිලිව පේනවා එතනත් වෙදර් ඉවෙන්ට්ස් ට්‍රිගර් වෙනවා. පේනවද? නමුත් මේ තරම් ලොකු වෙදර් ඉවෙන්ට්ස් වෙලා නැහැ. මොකද ඒ කාලේ තව හොඳ පොසිටිව් ඒවාත් තිබුණා යහතිය. ඒකයි එතන තිබුණේ. නමුත් මේ වගේනොත් death and destructions තිබුණා. ඒ අර තරම් ලොකුවට තිබුණේ නැහැ. මේ තියෙන්නේ massive flooding and landslides. මේකෙත් තිබුණා. මෙතන යන්නේ මර්කරි 7 යනවා. මෙයාට කිට්ටු වෙන්න. ඉතින් අර කේතු උඩින් යනකොට වගේ මේ රාහු උඩින් යනකොටත් එතකොට රාහු උඩින් යනකොට කේතුටත් පේනවා මෙතන යන මර්කරිට කේතුත් පේනවා. ඒ ඉෆෙක්ට් එකම තියෙනවා. නමුත් මෙතන තමයි වැඩි භයානක. ඒක නිසා මේ ඉවෙන්ට් එක අර මේක තරම් දිත්වා තරම් සැර නැහැ. ඊළඟ එක බලන්න. 14 මේ 16 එතන තියෙනවා මර්කරි on 7. එතනත් 7th යන්නේ. පේනවද? ડિප්‍රෙෂන් එක. ඊට පස්සේ බලන්න persistent heavy rains. මෙතන ඇවිල්ලා January 2011 මෙතන පැහැදිලිවම තියෙනවා කේතු ඇස්පෙක්ට් මර්කරි. කේතුගෙන් මර්කරිට බලපෑමක් තියෙනවා. එතන පාඩුවක් heavy rainfall එතන තිබිලා තියෙනවා. ඊට අමතරව එතන floods and eastern province මේ තියෙන්නේ heavy precipitation across the eastern province. මට මතකයි මෙතන මේ වගේ කාලෙක එහෙම එකක් තිබුණා. ලොකු ගම් වතුරක් ගලලා ඒ පැත්තට එහෙම මිනිස්සුන්ට කරදර වුණේ. එතකොට මේ ඊළඟ එක බලන්න. Deep depression on 26 December 10 2010 2010 දෙසැම්බර් 26 වෙනිදා ඩීප් ඩිප්‍රෙෂන් එකක් තිබුණා. එතනත් තියෙන්නේ කේතු ඇස්පෙක්ට් මර්කරි. හරියටම හරියට තියෙනවා. ඉතාමත් පැහැදිලිවම තියෙනවා ඒක. ඊට පස්සේ බලන්න මේ මොන්සූන් ෆ්ලඩ්ස් හැදිලා තියෙන්නේ 1 June 2010. මම ඇත්තට අවුරුදු 15කට ඉල්ලුවේ. අවුරුදු 15කට ඉවෙන්ට්ස් මට ටිකක් කියන්න කියලා. දැන් මේක බැලුවත් එහෙම 1 June 2010 මෙතන තියෙනවා මර්කරි කන්ජන් රාහු කේතු. මේකත් පැහැදිලිවම තියෙනවා එයා 7 යනවා. හරිද? ඊට අමතරව කේතු on 915 most effective point එකේ ඉන්නවා. කේතු යනවා 9 වාසනාව අඩු කරන තැන වාසනාවේ අඩු කරලා එක කියන්නේ අපේ country එක self එක 5 කියන්නේ අපේ ගොඩක් දේවල් තියෙනවා children intelligence ඒ වගේ හැමදේම එතන MEP එකේ යනවා හරියටම 90% ගා කිට්ටුවට යනවා මේ MEP එකට. ඒකෙන් තමයි මේක උනේ. දැන් බලන්න මේ හැම වෙදර් ඉවෙන්ට් එකක්ම වෙලා තියෙන්නේ මර්කරි ජොයින් වෙනවා 7 හරි කේතු එක හරි. ඊටමත් පැහැදිලිව පේනවද? ඒ කියන්නේ දැන් මම මෙහෙම ස්ටඩි කරලා නැහැ කලින්. මම මේක ස්ටඩි කරේ මේ මට මේ ඇයි මම මේක කිව්වේ නැත්තේ කියලා. අන්න ඒ නිසා තමයි කරේ. බලන්න මෙතන හරිම පැහැදිලිව පේනවා මර්කරි and කේතු ජොයින්ට් වෙනවා නම් මොන විදියකින් හරි. එතන තියෙනවා ලොකු වෙදර් ඉවෙන්ට්ස් ඒවා. පේනවද? ඔය තියෙන්නේ. දැන් කලින් එක 2017 දැන් මේ 2025 අවුරුදු 8කට පස්සේ නේ. ඒකයි. දැන් I think මම ඔක්කොම ටික කියන්න ඕනේ ඒවා ටික කිව්වා ඔයගලන්ට. හොඳයි ලංකාවට තව හොඳක් වෙන්න ඕනේ මේ දවස් ටිකෙත් දෙයියන්ගේ පිටින්. ඒක අත්‍යවශ්‍යයි. මේ රට හොඳ තත්යකටපත් වෙයි. අපි ගොඩක් අය ඕවා හදනවා මිනිස්සු මහන්සි වෙලා හදනවා. ඔය කමියුනිටි ස්පිරිට් එකත් මේ එන්නේ මේකෙන්. අන්තික ලංකාවේ මිනිස්සුන්ගේ කමියුනිටි ස්පිරිට් එක නැචරලි තියෙනවා. නමුත් මේකෙන් ඩබල් වෙලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ.
ඒක අර මං අර දැක්කාද කවුද වර්ල්ඩ් බැංක් ඒජන්ට් ලංකාවේ ඉන්න එක්කෙනත් කිව්වේ එයාගේ රටේ වුණා නම් මෙහෙම මිනිස්සු ඇවිල්ලා උදව් කරන්නේ නැහැ කියලා. දැන් බලන්න එහෙම කියන්න තරම් අපේ රටට අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන හිත උණු වීම ඉතින් මොකක්වත් හින්දා නෙමෙයි මේකේ වීනස් මෙතන ඉන්න මේ මර්කරි කේතුයි හින්දා තමයි. ඒකයි අපේ මිනිස්සුන්ට ඔය රිලිජස් මේක තියෙන්නේ. ඒක අර කර්මය කියන එක තේරෙනවා මේ මිනිස්සුන්ට. ඒකයි පිට රටවල මිනිස්සුන්ට මේ කර්මය කියන එක තේරෙන්නේම නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක තමයි. හොඳයි දැන් එහෙනම් ඇත්ති මං කිව්වා සෑහෙන වෙලාවක් ගියා. මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ බලනවද නැද්ද මේක කියලා. ඒකට කවන්නේ නැහැ මට වනකම තියෙන්නේ මේක ડોකියුමන්ට් කරලා තියන්න. if there's anyone deserving මේක ඇවිල්ලා බලයි. ඒකම බලලා යමක් ඉගෙන ගන්න try කරන්න. ඒකයි. මට මේකෙන් ලැබෙන ලාභයක් නැහැ. එහෙනම් මම දැනට නවත්තන්නම්. අපි බලමු අපව අර 2026 එක මං කරන්න බලන්නම්. අපි බලලා බලලා හම්බ වෙමු. Bye for now.